konnichiwa. ඉතින් අද වෙනකන් AI ටෙක්නොලොජි එකත් එක්ක වීඩියෝ ගෙනාවා. සාමාන්‍යයෙන් අර මොනවද වචන නේ අපි දන්නේ නැති ඒවා වෙන්න පුළුවන්, සමහර අය දන්නේ ඒවා වෙන්න පුළුවන්. ගොඩක් දුරට සාමාන්‍ය භාවිත නොවන වචන කීපයක් මේ වෙනකන් AI වලින් අරගෙන ආවා. ඉතින් අද ආවේ මේ මම රියල් මම විදියට අද ආවේ කියා වැදගත් වෙයි කියලා හිතුන ඉඳලා ජපනීස් අය සාමාන්‍යයෙන් ඔය දිනදා කතා කරනකොට භාවිතා කරන වාක්‍යයක් කියන්නත් බෑ, ඒක වචනයක් විදියට තමයි අර පාවිච්චි කරන්නේ. අර තමන්ගේ ඉම්ප්‍රෙෂන් එක තව කෙනෙක්ගේ මෙන්න මේ දේ ගැන උදාහරණයක් විදියට මෙන්න මේ දේ ගැන ඔයාගේ මේ දේ ගැන මම මේ වචනෙන් කියන විදියට වගේ මේක වචනයක්. ඒක මොකද්ද කියලා කිව්වොත් ජපනීස් අය ඇහිලත් ඇති සමහර විට කට්ටියට කියනවා කවගා හිරොයි කියලා. කවගා හිරොයි කිව්ව ගම ඉතින් කට්ටියට දෙන්න පුළුවන්. මොකද මේ කවගා හිරොයි කිව්වම මූණ හිරොයි කියන්නේ වයිඩ් පළල් කියන එකනේ. කවගා කව මූණ පළල් කියන එකනේ කට්ටියට එහෙම හිතන්න පුළුවන්. ඒ උනාට ඒක නෙමෙයි. කවගා හිරොයි කිව්වම ඒක වැරදි තේරුම් ගැනීමක් එහෙම වුණොත් එහෙම අර ඉදිනදා කතා කරනකොට වාගේ මූණ පළල් කියලා අපි සාමාන්‍ය කාටවත් කියන්නේ නැහැ නේද? ඒ වගේ මේකේ තේරුම තමයි කවගා හිරයි කියලා කිව්වහම ඔයා ගොඩක් මිනිස්සුන් අඳුරනවා. සිරියයිගා ඕයි 知り合いが多い、知り合いがよく、いるっていうようなこと、そんな意味があるんですよね。pertama顔が広いකියලා කියන්නේ නැතුව මොන පළල් කියන එක නම් නෙමෙයි. සිරියයි කියලා කියන්නේ දන්න අය බොහෝයි, යාළුවෝ ගොඩක් ඉන්නවා, දන්න පිරිසක්. අපි සාමාන්‍යයෙන් කියන්නේ මම දැන් අපේ භාෂාවෙන් කිව්වොත් එහෙම ටවුන් එකකට ගිහම මම දන්නේ ගොඩක් ඉන්නවා මේ ටවුන් එකේ. අන්න ඒ වගේ. ඒ කියන්නේ ටවුන් එකට බැස්සහම අපි වචන වලින් ටවුන් එකට මාව දන්න අය ගොඩක් ඉන්නවා වගේ නිකන් ඒ වගේ අදහසක්. සිරියයිගා ඕයි කියන එක. සිරියයි කියලා කියන්නේ තමන් දන්න පිරිස. ඉතින් එහෙම අදහසක් තමයි තියෙන්නේ.